හොඳයි සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරගන්නට මෙම දේශනාවත් හේතු වේවා. හොඳයි පින්වතුනි, මම ගිය දේශනාවේදී සඳහන් කරේ සංකාර ගැන. අද මෙම දේශනාවේදී මම සඳහන් කරන්නේ සිත නැත්නම් විඥානය පිළිබඳවයි පින්වතුනි. හොඳයි පින්වතුනි, අපි බලමු විඥානය කියන්නේ කුමක්ද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ විඥානය පිළිබඳව මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුලින් පෙන්වුවා. එතකොට රූපය පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥා මිරුගක්, සංකාරයේ කෙසෙල් ගඳක්, විඥානේ මායාවක්. එතකොට මම පෙන්නවා රූපය පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥා මිරුගක්, සංකාරයේ කෙසෙල් ගඳක්. එතකොට විඥානේ මායාවක් කියන එක තමයි අද කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ පින්වතුනි. හොඳයි, බුදු පියාණන් වහන්සේ විඥානේ මායාවක් කියලා ඉවරලා අපිට පෙන්වුවේ කුමන ආකාරයකටද, කුමන විදිහටද කියලා ඉවරලා අපි තමා තුළින් දකින්න වෙනවා පින්වතුනි. නිකන් කිව්වට බෑ. මම මේ දේශනා කරන දේවල් සියල්ලම මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියේදී මම අවබෝධ කරගත්ත පිළිවෙලට තමයි මම මේ ඔක්කොම දේශනා කරේ පින්වතුනි. බුදු පියාණන් වහන්සේ පෙන්නලා දීලා තිනවා. ඒ පෙන්නලා දීලා තියෙන දේවල් ටික තමා තුළින් දැකලා තමයි මම සාකච්ඡාවල් වලට දේශනා කරන්න පින්වතුනි. හොඳයි පින්වතුනි, බලමු. එතකොට එහෙනම් ඇත්තටම මේ පෙන්නන නැත්තම් මේ සිත නැත්තම් මේ විඥානය හටගන්න ආකාරය අපි බලමු පින්වතුනි. මම පින්වතුන්ලට කලින් දේශනාවල් වලදී පෙන්නලා දුන්නා. එතකොට අපිට ඇහැට රූපයක් පේනකොට තින්නම් සංගති පස්සනේ තුනක එකතුවක් අවශ්‍ය වෙනවා. එතකොට එහෙනම් මම ඒක උපමාවකට ගත්තා. සීනි, තේකොළයි, වතුරයි. එතකොට මේ තුන එකට එකතු වෙච්ච තැනේදී මොකක්ද ඇති වෙන්නේ? තින්නම් සංගති පස්ස. එහෙනම් මේ තුනේ එකතුවෙන් අපිට පෙන්නනවා තේ එකක්. මේක උපමාවක් පින්වතුනි. මේ උපමාව ඇත්තක් කරගන්න එපා. මේ අපිට මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා විතරයි මේ උපමාව අපි මේ පාවිච්චි කරන්නේ. ඊට එහාට ගියාට පස්සේ මේ උපමාව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ධර්මය අවබෝධ කර ගැනීමට පමණයි මේ උපමාව. එතකොට පින්වතුනි, සීනි, තේකොළ, වතුර නැත්නම් උණු වතුර. එතකොට පින්වතුනි, මේ තුන එකට එකතු වෙච්ච තැනදී අපිට තේ එකක් කියලා වෙලා පෙන්නනවා නේ. එතකොට මේ තේ එක සීනි වල තිබුණද? එතකොට තේකොළවල තිබුණද? අර උණු වතුර තිබුණද? නෑනේ. එහෙනම් මේ තුන එකට ස්පර්ශ වුණාට පස්සේ නේද අපිට තේ එකක් හම්බ වෙන්නේ. එතකොට එහෙනම් ඒ තේ එක කියන එක මේ සීනි වල තිබුණෙත් නෑ. තේකොළවල තිබුණෙත් නෑ. අර උණු වතුර තිබුණෙත් නෑ. නමුත් අවසානයේදී මේ තුන එකට එකතු කරලා ඉවරලා අපිට පෙන්නනවා අනිවාර්යයෙන්ම මෙන්න තේ එකක් කියලා. එතකොට ඒ තේ එක ඇත්තටම කොහොමද හටගත්තේ? එහෙනම් මේ තුනෙන් එකකටවත් ආйти නැති තේ එකකට අපි මොකද්ද කරගන්නේ? අපි එක්කෝ ඒකට ඇලෙනවා, එක්කෝ අපි ඒකට ගැටෙනවා, නැත්නම් ඒකට අපි මධ්‍යස්ත වෙනවා. ඔන්න දකින්න ඕනි තැන පින්වතුනි. ඔන්න ඔතනින් ධර්මයේ දකින්න පින්වතුනි. මම මේ කියන දේ තමා නෝනින් දකින්න. එතකොට පින්වතුනි, මේ තේ එක අපි ප්‍රියයි, මధుරයි, සුන්දරයි, වටිනවයි කියලා ගන්නව නේද? එතකොට එතන හටගත්තේ මොකද්ද? එහෙනම් එතන හටගත්තා මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර. එතකොට එහෙනම් අපිට තේ එක ඇත්තක් වුණා නේද? ප්‍රියයි, මధుරයි, සුන්දරයි, වටිනවා කියලා වල. ඇත්තටම ප්‍රියයි, මధుරයි, සුන්දරයි කියලා ගත්ත තේ එක හටගත්තේ මොන ආකාරයකටද කියලා බැලුවනම් එතකොට එහෙනම් මේ අපි සිතින් නේද මේක ප්‍රියයි, මధుරයි, සුන්දරයි, වටිනවයි කියලා ගන්නෙ. එහෙනම් මේ තේ එකේ සීනි වල තිබුණෙත් නැත්තම්, එතකොට තේකොළ වල තිබුණෙත් නැත්තම්, උණු වතුර තිබුණෙත් නැත්තම්, අන්න ඒ තුනේ හට ගැනීම තුලින් නේද මේ සිත හටගත්තේ කියලා බලන්නකෝ. ඒ කියන්නේ මේ තේ එකයි සීනි, තේකොළ මේ තුන එකට එකතු වෙච්ච තැනදී තේ එකක් හැදුනා වගේ අපිට අන්න අර ඇහැට රූපය හටගත්තේ හැටි බලන්නකෝ. එහෙනම් අපිට ඇහැට පෙන්නපු රූපය, ඔය තේ එක කියන රූපය හටගත්තේ කොහොමද? එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ආලෝකයක් අවශ්‍ය වෙන ඇහැට රූපයක් බලන්න. එතකොට අපිට බාහිර රූපයක් තියෙන්න ඕනේ. එතකොට ඇහි ප්‍රසාදේ තියෙන්න ඕනේ. මේ තුන එකට එකතු වෙච්ච තැනේදී තින්නම් සංගති පස්ස. මෙන්න මේ තුන් දෙනාගේ එකතුවේදී අපිට සිතක් හට ගන්නවා. නැත්නම් විඥානය හට ගන්නවා. ඒ විඥානය අර ඇහැට අයිතිද? එහෙම නැත්නම් අර බාහිර රූපයට අයිතිද? එහෙම නැත්නම් අර ආලෝකයට අයිතිද? නැත්නම් ස්පර්ශයට අයිතිද? මේ එකකටවත් මේ සිත කියන ස්වභාවය අයිති නෑ නේද? නමුත් සිත විසින් කියනවා මේක තේ එකක් කියලා. එතකොට බලන්න, අන්න අර තුනෙන් එකකටවත් අයිති නැති සිත අපිට මෙතන පෙන්නනවා තේ එකක් කියලා. මේක පින්වතුන්ලා හොඳට නුවණින් දකින්න පින්වතුනි. එහෙනම් ඇත්තටම මේ තේ එක සීනි වල තිබුණාද? තේකොළ වල තිබුණාද? අර උණු වතුර තිබුණාද? නැත්නම් මේ තුන එකට එකතු වෙච්ච ස්පර්ශය තිබුණාද? කොහෙද තිබුණේ? ඇත්තට මේ ස්පර්ශයත් එක්කලා අපිට පෙන්නනවා අර තේ එක. එතකොට මේ තේ එකට අපි ගැටෙනවා, එක්ක ඇලෙනවා. මොකද එක්ක කහට වැඩි කියයි, එක්ක සීනි මදි කියයි, එක්ක රස නැහැ කියයි. එතකොට සමහරක් කියයි හොඳ තේ එකක් කියලා ඉවරලා හොඳට රහට තිබුණා, සීනිත් තිබුණා, තේකොළත් තිබුණා. ඒ කියන්නේ කහට හොඳට තිබුණා කියලා ඉවරලා. එතකොට අන්න බලන්න ඒ තුන
එකට එකතු කරගෙන පස්සේ මනෝ සංකාරයක්, වචී සංකාරයක්, කාය සංකාරයක්. මොකද මේ තුනේදී ওই තුන හටගත්තේ නැද්ද? මනසින් සිතලා නෙවෙයිද තේක හොඳයි කියලා කිව්වේ? එතකොට මනසින් හිතලා නෙවෙයිද තේක නරකයි කියලා කිව්වේ? එතකොට මනෝ සංකාරයක් නෙවෙයිද? එතකොට ඇලුනේ ගැටුනේ මනසින් නෙවෙයිද? එහෙනම් මනෝ සංකාරයක් නෙවෙයිද? එතකොට එහෙනම් ඒ වෙනුවෙන් වචන කතා කරා නේද? හොඳයි කියලා කිව්වා, නරකයි කියලා කිව්වා, එක්ක ඇලුනා එක්ක ගැටුණා. එතකොට ඒක වචී සංකාරයක් වුණාද නැද්ද? වචන කතා කරාද නැද්ද? එතකොට ඒක කාය සංකාරයක් නෙවෙයිද? අපි කාය ක්‍රියාත්මක කළා නෙවෙයිද? ඒක බිව්වේ කරේ. හොඳට නුවණින් දකින්න පින්වතුනි. එතකොට එහෙනම් ඇත්තටම තේක කියන්නේ මනෝ සංකාරයක්, වචී සංකාරයක්, කාය සංකාරයක්. එහෙනම් සංකාරයේ කෙසෙල් කඳක් කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නවා. එතකොට සංකාරයේ කෙසෙල් කඳක් කියලා කියන්නේ මොකද? ඇත්තටම අරටුව තියනවාද? අර බීපු තේකේ මොනවද තිබුණේ? කාටද අයිතියේ තේක? මේ සිත විසින් හොඳයි කිව්වට නැත්නම් මේ විඥානය විසින් හොඳයි කිව්වට මොකක්ද ඒක ඇතිවිච්ච දේ කියලා බලන්න පින්වතුනි. හොඳට නුවණින් බලන්න. එතකොට Tamanට වැටහෙයි මේ සත්‍ය මොකක්ද කියලා. එහෙනම් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මතාවයක් හටගත්තා නම් ඒක නිරෝධ ධර්මයක්මයි. බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එහෙනම් තේකේ කියලා හටගත්ත තැන අපි රැවටුණාද නැද්ද? රැවටුණා. ඒ නිසා අපිට මොකක්ද ඇති උනේ? සංසාර දුකක් ඇති වුණා නේද පින්වතුනි? නුවණින් දකින්න. එහෙනම් එතකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙනම් මේ තේක හටගත්තේ කොහමද කියලාවල දැන් නැවතත් ආයෙත් හොඳින් නුවණින් බලන්න. එහෙනම් අර හැට වැටෙන රූපය කොහමද වැටුනේ කියලාවල Taman නුවණින් දකින්න පින්වතුනි. එතකොට Tamanට වැටහෙනවා ඇත්තටම අපි මොකද්ද මේ කරන්නේ කියලා ඉවරලා පින්වතුන්ට. හොඳයි පින්වතුනි. එතකොට බලන්න ඕක තවත් විදිහකින් පෙන්වන්න. නහි දං අත්තකතං බිම්බං නහි දං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජಂತಿ. අන්න බලන්න මේ තේක මම විසින් කරපු දෙයක්ද? අනුන් විසින් කරපු දෙයක්ද? අනුනුයි තමුනුයි විසින් කරපු දෙයක්ද? ඉබේ හටගත්ත දෙයක්ද? නැත්තම් මාරයා විසින් කරාද? මේක බඹුක් විසින් කරාද? කවුරුන් විසින් කරපු දෙයක්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජಂತಿ. අන්න හේතුන්ගෙන් සකස් කරලා පෙන්වන්නා වූ මේ රූපය නැත්තම් මේ තේක නැත්තම් මේ ශබ්දය හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජಂತಿ. අන්න එහෙනම් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මතාවයක් හට ගන්නවා නම් ඒක නිරෝධ ධර්මයක් කියලා කිව්වා. ඒක කිසිම දෙයකට පණවන්න බෑ පින්වතුනේ. පණවන්න බැරි දෙයක් අපි පණවනවා ප්‍රියයි මధుරයි සුන්දරයි වටිනවයි කියලා. පණවන්න බැරි දෙයක් අපි පණවනවා ප්‍රියයි මధుරයි සුන්දරයි වටිනවා කියලාවල. අන්නේ එහෙම වටිනාකමක් දුන්න නිසා අර තේක විතර නෙවෙයි සෑම දෙයකටම මේක අයිති. මේ තේක ගන්න උපමාවකට විතරයි. එතකොට එහෙනම් අර නොවටිනා දෙයක් වටිනවයි කියලා ගත්ත තැනේදී අපි ලෝකයට අහු වුණා, සංසාර දුකට අහු වුණා. සංසාර දුකට අහු වුණා නම් අපි මොකද වුනේ? අපිට ආයෙත් ගැලවීමක් තියනවද? නෑ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ එහෙනම් මේක මායාවක් කියලා. මොකද්ද? විඥානයේ මායාවක්. ඔබලා මේකට රැවටෙන්න එපා කියලාවලා ලස්සනට මේ උපමාවෙන් පෙන්නවා. එහෙනම් නහි දං අත්තකතං බිම්බං නහි දං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජಂತಿ. හේතුන් නිසා සකස් කරලා පෙන්වන්නා වූ මෙන්න මේ මහා මායාව ඔබලා ප්‍රියයි මధుරයි සුන්දරයි වටිනවයි කියලා ගන්නවා. මේ මම දැකලා මම මේවා දේශනා කරන්න පින්වතුනි. තමා තුලින් දැකලා. එතකොට මේක මම විසින් කරපු දෙයක්ද? නෑ. අනුන් විසින් කරපු දෙයක්ද? නැහැ. අනුනුයි තමුනුයි විසින් කරාද? නෑ. ඉබේ හටගත්තද? නැහැ. එහෙනම් මේක හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජಂತಿ. හේතුවක් නිසා සකස් කරලා පෙන්වන්නා වූ මහා භූතේකුගේ වැඩක් කියලාවල බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. ඒක නිසා මේක යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මතාවයක් හට ගන්නවා නම් ඒක නිරෝධ ධර්මයක් කියලාවලා පැහැදිලිවම දේශනා කරා බුදු පියාණන් වහන්සේ. එහෙනම් අපි ඇත්ත දකින්න ඕනේ. පින්වතුන්ලා මේ කියන දේවල් එකක්වත් යන්න එපා. මේ කියන දේවලු සෑම එකක්ම මනෝ සංකාරයක්, වචී සංකාරයක්, කාය සංකාරයක්. මේ දේශනාව පටන් ගත්ත දවසේ ඉඳලමත් මම කියන දේවල් සියල්ලක්ම ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි. ඒ සියල්ලක්ම මොනවද? නහි දං අත්තකතං බිම්බං නහි දං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජಂತಿ කියලා ඉවරලා පැහැදිලිව මම දේශනා කරනවා. එහෙනම් මේ හටගත්ත ධර්මතාවය මම විසින් කරපු දෙයක්ුත් නෙවෙයි, අනුන් විසින් කරපු දෙයක්ුත් නෙවෙයි, ඉබේ හටගත්තත් නෙවෙයි කියලා ඉවරලා තමා නුවණින් දකින්න වෙනවා පින්වතුනි. අන්න එතකොට ඇත්තටම තමන් දකින්නවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මෙන්න මේකට නේද කියලා ඉවරලා තමා නුවණින් දකින්නවා. අන්න ඒ නුවණින් දකින්නකොට තමන්ට පේනවා සත්‍ය.
අන්නේ සත්‍ය දකින්නකොට Tamanට මේ ලෝකේ ඇත්තටම මම මෙච්චර කාලයකට රැවටිලා තියෙන්නේ මෙන්න මේ මහා ලොකු මහා මායාවට නේද කියලා වල Taman රැවටෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි පින්වතුනි, මේ මහා මායාව කියන එක. මේ මහා මායාව ඇත්තක් කරගත්ත නිසා තමයි පින්වතුන්ලට මෙච්චර සංසාර දුකකට එන්න උනේ. ඒක නිසා දැන් මේ මහා මායාවෙන් පින්වතුන්ලා ගැලවිලා ඉවරලා තමන් මෙන්න මේ නිරාමිස ප්‍රීතියට නැත්නම් නිරාමිස සතුටටපත් වෙන්න. මේ නිරාමිස සතුට කියන එකත් ඇත්තටම මනෝ සංකාරයක්, වචී සංකාරයක්, කාය සංකාරයක්. නමුත් ප්‍රකාශ කරන්න ඕනේ නිසා ප්‍රකාශ කරනවා. ඒක තමයි නෝනිනි දකින්නේ පින්වතුනි. ඒක නිසා මේ එකක්වත් මේ කතා කරන දේවල් තුලදී තමන් මේවා එකක්වත් බාර ගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේක තමන් නෝනින් දකින්න ඕන නිසා. ඒක නිසා තමන් නෝනින් දකින්න නම් මේ ප්‍රතික්ෂේප කරන්න එපා. මේක බාර ගන්නත් එපා. පින්වතුන්ලා හොඳට මනාව නුවණින් දකින්න. එතකොට පින්වතුන්ලාට ඇත්තටම නිවන කියන්නේ කුමක්ද කියලා ඉවරලා තමා නුවණට වැටෙනවා. අන්න එදාට පින්වතුන්ලාට එක වචනයක් කතා කරන්න බෑ. මොකද කසාය බීපු ගොළුව වගේ ඉන්න වෙනවා සත්‍ය අවබෝධ වුණාම. වචනෙන් කතා කරොත් ලෝකයට අහු වෙනවා. ඒක නිසා වචන කතා කරන්න බෑ Tamanට නුවණ පෑදුනාට පස්සේ. නමුත් අපි මේ දේශනා කරනවා. මේ දේශනා කරනකොට අපි කියන්නේ ඒකයි මේ කතා කරන දේ තුල ඇත්ත නෙවෙයි. ඇත්ත වචනෙන් ප්‍රකාශ කරන්න බෑ. වචනය ඇත්තෙන් ප්‍රකාශ කරන්න බෑ පින්වතුනි. මොකද සත්‍ය දැක්කට පස්සේ ඒක වචන වලට හරවන්න බෑ පින්වතුනි. වචන වලින් කතා කරනවා නම් ඒක ධර්මය නෙවෙයි පින්වතුනි. පැහැදිලි නේද? මොකද සත්‍ය දැක්කනම් ඒ දැකපු සත්‍ය ප්‍රකාශ කරන්න බෑ පින්වතුනි. ඒකට උපමා හදලා නොයෙක් දේවල් කරලා තමයි පින්වතුන්ලාට කියන්න වෙන්නේ. හැබැයි ඒකක්වත් ඇත්ත නෙවෙයි. ඒ මොකද ඒක මනෝ සංකාරයක්, ඒක වචී සංකාරයක්, ඒක කාය සංකාරයක්. එහෙනම් ඇත්තටම අපි මේ ධර්මයේ සත්‍ය තමා තුලින් දැකලා Taman නිවෙනවා මිසක මේ කියන දේත් වැරදි. Taman නිවෙනවා කියලා මොකද Tamanට ඉතින් වටහා ගන්න ඕනේ මම මේ කියන දේ තුලදී. ඒක නිසා පින්වතුන්ලා මනසී බුද්ධ නුවණෙන් යුතුව මේ ධර්මය, මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමා තුලින් දකින්න. වෙන කරන්න දෙයක් නැහැ. මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා එකක් ගහලා තියෙනවා. මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ බුදු පියාණන් වහන්සේ ඕක මේ ආපෝ තේජෝ වායෝ බුදු පියාණන් වහන්සේ පෙන්නපු ධර්මයක් නෙමෙයි. ඕක උපසත් මුනිවරුන් පෙන්නුවේ ආපෝ තේජෝ වායෝ පඨවි. ඒක බුදු පියාණන් වහන්සේ කඩලා පෙන්නුවා රූප කලාප වලට. බුදු පියාණන් වහන්සේ පෙන්නුවා රූප කලාප කියනකොට ඒ රූප කලාප කියන්නේත් මනෝ සංකාරයක්, වචී සංකාරයක්, කාය සංකාරයක්. එතකොට කොහෙද ආපෝ තේජෝ වායෝ පඨවි? එහෙනම් තවත් විදිහකට ඉන්නනවා නම් ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක ඇහැට පේන්නේ අපිට වර්ණ සටහනකට ඡායාවක් ඇහැට පේන්නේ. එතකොට අර කණ්ණාඩියට රූපේ වැටෙනවා වගේ. එතකොට එහෙනම් ඇහැට දැකපු රූපේ තිබුණද බලන්න නුවණින් ආපෝ තේජෝ වායෝ පඨවි නැත්නම් වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයේ තිබුණද කියලා බලන්න ඇහැට වැටුණු අර ඡායාවේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි හටගත්තේ නැහැ පින්වතුනි. හටගත්තේ නැහැ කියන එක වැරදි. ඒක නිරෝධ ධර්මයක්. මොකද ආපෝ තේජෝ වායෝ පඨවි අපිට බාහිරින් හම්බ වෙන්නේ. නමුත් ඇහැට වැටෙන රූපේ ඒක අපිට නිරෝධ ධර්මයක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ රූපය පෙන පිටක් කියලා වෙලා. රූපය පෙන පිටක් වෙනකොට ඒ රූපය මොනවද තුනේ? ආපෝ තේජෝ වායෝ පඨවි හටගත්තද? තමා නෝනින් දකින්න පින්වතුනි. එතකොට බලන්නේ නම් තමා නෝනින් දකින්නකොට Tamanට මේ සත්‍ය වැටහෙනවා. එතකොට Taman දකින්න ඇත්තටම මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ මොකක්ද කියලා ඉවරලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒවා රූප කලාප වලට බෙදලා. දැන් ඒවා ඊට පස්සේ විද්‍යාත්මක පැත්තෙන් පෙන්නනවා නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් කියලා ඉවරලා. එතකොට මේ හතරේ ක්‍රියාකාරීත්වය එකටමයි පවතින්නේ. මේ හතරේ ක්‍රියාකාරීත්වය එකට පවතිනකොට එකකට එකක් පරස්පරයි. එකකට එකක් පරස්පර නිසා අපිට මේ අවිද්‍යාව තුලින් පෙන්නනවා ඒවා ඇත්තක් කියලා ඉවරලා. මොකද්ද අවිද්‍යාව? පංච උපාදානස්කන්ධය තුලින් පෙන්නනවා ආපෝ තේජෝ වායෝ පඨවි කියලා දෙයක් තියෙනවා කියලා ඉවරලා. එතකොට පංච උපාදානස්කන්ධයේ සත්‍ය දකින්නකොට ආපෝ තේජෝ වායෝ පඨවි බොරු කියලා ඉවරලා තමානෝනින් දකින්නවා පින්වතුනි. නිකන් කිව්වට බෑ, තමානෝනින් දකින්න ඕනේ පින්වතුනි. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ දෙපැත්ත බැලන්ස් කරලා ඉවරලා සත්‍ය දකින්න කියලා වල පෙන්නන්නේ. එතකොට එහෙනම් මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා දෙයක් තියෙනවා නැත්te නෑ. පංච උපාදානස්කන්ධය සත්‍ය කරගත්ත අයට, පංච උපාදානස්කන්ධය සත්‍ය කරගත්ත අයට ආපෝ තේජෝ වායෝ පඨවි තියෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා, මේ ලෝකේ සියල්ලක්ම තියෙනවා. එහෙනම් ඒ තියෙනවා නම් මොකද්ද තියෙන්නේ? සංසාර දුකක් ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නනවා සංසාර දුකෙන් එතර වෙන්න නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ සත්‍ය දකින්න කියලා ඉවරලා. පැහැදිලිවම. එතකොට Tamanට වැටහෙනවා පින්වතුනි ඇත්තටම අපි රැවටිලා නේද හිටියේ කියලා වෙලා. හොඳයි පින්වතුනි, ඊළඟ දේශනාවේදී මම කතා කරනවා මම සත්‍ය අවබෝධ කරගත්ත
පිළිවෙල අනුපිළිවෙලට එකින් එකට මම දේශනා කරනවා මම සත්‍ය අවබෝධ කරගත්ත විදිය හැමෝම අහනවනේ කොහොමද කියලා සත්‍ය අවබෝධ කරේ මම පෙන්නනවා ඊළඟ දේශනාවේදී වීඩියෝ එකකින් මගේම වීඩියෝ එකකින් පොත්පත් බලාගෙන නෙවෙයි මම එක දවසක්වත් පොත් බලලා නැහැ පොත් බලන්නෙත් නැහැ මම මේ දේශනා කරන්නේ මගේ සත්‍ය අවබෝධය තුලින්මයි හොඳයි පින්වතුනි සෑම සිළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම දේශනාවත් හේතු වේවා